වයස අවුරුදු 10 චිත්‍ර ශිල්පියා මීගොඩ කොවි ආර්ට්ස් කොවි අයිබෝන් අයිබෝන්. කොහොම ජීවිතේ හොඳයි. අම්මෙන් අහන්න අම්මේ අහන්න කොහොම ජීවිතේ කියලා කොහමද? හොඳයි. නා හොඳින් ඉන්නවනේ හරි ඒතකොට දැන් මේ චිත්‍රේ මේ චිත්‍රේ මේ චිත්‍රේ මේ චිත්‍රේ මේ හැම චිත්‍රයක්ම ඇන්දේ මෙන්න මේ කොවි ආර්ට්ස් he's a very talented artist මෙයා දන්නේ මෙයාගේ චිත්‍රවලට කොච්චර වටිනාකමක් ලෝකේ තියෙනවද කියලා තාම දන්නේ තවම දන්නේ. මේ හැම චිත්‍රයක්ම මේ මම පෙන්නපු හැම චිත්‍රයක්ම ලෝකෙ මිල ගොඩාක් තක්සේරු කරන්න පුළුවන් ගොඩාක් වටිනාකමක් දෙන්න පුළුවන් චිත්‍ර. මේ වයසට අවුරුදු 35ක 40ක කෙනෙක්ගේ හැකියාව පෙන්눔 කරනවා අවුරුදු 10. අම්මා පිටිපස්සේ ඉඳන් TikTok කරලා TikTok වීඩියෝ දාලා පවුලේ සපෝට් එකත් එක්ක අක්කත් එක්ක දැන් අද කොවි ආර්ට්ස්ව TikTok වීඩියෝස් බලන ගොඩ දෙනෙක් දන්නවා. අපේ රටේ චිත්‍ර ශිල්පීන්ට දෙන්නේ පුංචි පොළු පැටියා ලොකු ආදර්ශයක්. මොකද අපි නෑ බෑ කිහින්නෝ තාක්ෂණය මේ අතේ තියාගෙන කිසිම වැඩක් ගන්න. ඔව්. ඉතින් අම්මේ කියන්න කොවිගේ කතාව රටට. කොවි කියන්නේ මුකුත්ම කරගන්න බෑ කියපු බබෙක්. ඒ වුණාට ඒක වෙනස් කරා යාම එයාට තවමත් අපි මොනවා හරි බෑ කියලා අපිට හිතෙනවා නම් එයාට කරන්න බෑ කියලා. හැබැයි එයා ඒක කළම තමයි නවතින්නේ. ඔයාලට කරන්න බැරි දෙයක් නෑ නේ. කරන්න පුළුවන් ඕන දෙයක් නේ. ඕනම දෙයක් කරනවා. ඒට ඕන එක වැඩ පුළුවන් නේ. දැන් චිත්‍ර අඳින්දී දැන් ওই චිත්‍ර වැඩිපුරම ලෑන්ඩ්ස්කේප්ස් Landscape. සබහා දහම කඳු පන්ති ඒ වගේම තරු හඳ නේ ඒ දේවල් නේ නේචර් එකත් එක්ක මෙයා. Nature එකත් එක්ක. මෙයාට ඒ දේවල් වල පෙන්නනවද? අපිට කරන්න පුළුවන් එකම දේ තමයි යාට S2කින් දකින්න දේ ඉගෙන ගන්න එක කරන්න. යා තනියමනේ ඉගෙන ගන්නෙ. ඒකෙන් හින්දා එයා තනියම ඉගෙන ගන්න නම් අපි පෙන්වන්න ඕනේ. දැන් මේ මේකට අධ්‍යාපනයක් ඕනේ නෑ මේ සහජ සහජ උපතින්ම මේ ඇඟ ඇතුළේ ඉන්න පිකාසෝ කෙනෙක්. දැන් ආදරණීය අම්මා කෙනෙක් නේ. දරුවා ලැබුණ වෙලාවේ කතා කරන්න කැමතිද? දරුවා ලැබුණ වෙලාවේ ડોක්ටර් ඔයගොල්ලෝගේ මානසිකව සමහරක් විට ඔයගොල්ලෝ වැටෙන්නේ නැති ડોක්ටර් කියන්නේ නැති බලාපොරොත්තු තියාගන්න එපා කියලානේ. පුංචි කොවි ගැන. එදා පුංචි කොවි ගැන කිසිම බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. අද කොවිව ගොඩ දාලා තිනවා අම්මයි තාත්තයි. බ්ලෙසිං එකක් වෙලා තිනවා කොවි මුළු පවුලටම. අද අපි ලොකු ස්ටේජ් එකකදී මුණ ගැහෙනවා. කොවි යනවා ලෝකෙටම අද. මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න ලංකාවේ දක්ෂයෝ අගයන්නම ඕනේ. අපේ රටේ දක්ෂයෝ මේ ඇවිල්ලා මේ ලෝකේ කාටවත් නැති දේවල්. අපිට අපේ ලංකාවේ මේ මැනික් කියන බලන්න ඒ වෙලාවේ වැටුන්නේ නැත්තේ ඇයි? කොහොමද නැගිට්ටේ? වැටුන්නේ නැහැ කියන්න බෑ. බබෙක් අතට දීලා ජීවත් වෙන්නේ පොඩි දවසයි. හදන්න බෑ. ඒ ඔක්කොම කිව්වට පස්සේ අම්මා කෙනෙක් විදියට මම වැටෙනව නැත්තේ නැහැ. හැබැයි ආයෙත් හිතුවා නෑ ඒ කියපු දේ වෙනස් කරන්න ඕන. මම කොවිඩට නම දැම්මේ කොවි කියන්නේ කොවිඩ දින්හස් කියන එක. ඒකේ තේරුමත් ජයග්‍රහණයෙන් උතුම් ජයග්‍රහණය කියන එක. ඒක නෙවෙයි කොවිගේ තාත්තවත් මමවත් දාන්න හිටිය නම කොවිට. ඒක දැම්මෙත් එයාව ජීවත් කරන්නත් බෑ කියපු නිසා. ඔය ඉන්නේ උතර. ඒක මම දැන් ගහනවා හොඳ අප්පුඩියක් වාගේ මේ හැම වැඩකටම. well done bro well done my man. කියන්න මම දැන් මොකද්ද මේ කරේ කියලා. ලස්සනයි කිව්වා. ලස්සනයි කිව්වා. thank you කියන්න. thank you කියන්න. කියන්න. thank you. fit thank you done welcome. okay දැන් ලොකු වෙලා කවුද වෙන්න ආස කියලා අහනවා. මේ වදින් චූටිනේ. ලොකු වුණාම කවුද වෙන්නේ? ලොකු වුණා ඔයා. ලොකු වෙලා කවුද වෙන්නේ? සාදිනවද? චිත්‍රාන්දින්න තමයි යන්නේ. චිත්‍රාන්දින්න. දිගටම මේක කරනවා. දිගටම ලොකු වෙලා. මංගල්ද කියන්න චිත්‍රාන්දිනවද කියලා කියන්න. කිය මට කියන්න. කියන්නේ ඉතින් කමනේ කියන්න. මට කියන්න tell me කියන්න. ලොකු වෙලා කො මං කියන එක කියන්න ලොකු වෙලා කියන්න ඔයා ලොකු වෙලා මොකද කරන්නේ? ලොකු වෙලා ඔව්. ලොකු වෙලා හොඳ ආටිස්ට් කෙනෙක් මං වෙනවා නේ චිත්‍රාන්දිනවද? මේකට අපි අප්පුඩිය අනිවාර්යෙන් වෙන්න ඕනේ අපි සුබ පතනවා හරිද ඔව් thank you. thank you කියන්නේ නේද okay මං එයාට ගොඩක් ආදරෙයි අංග ගොඩාක් ආදරේ. මොනවාද ඔයාත් ආදරේද? කියන්න. කියන්න චුට්ටක් කියන්න. මේ ටැග් එකක් දෙනවා කියලා කිව්වනේ මං ඒ ටැග් මොකද්ද කියලා එයාගෙන් අහන්න කැමතියි. අහන්න එයාගෙන් මොකද්ද ඕන දෙය කියලා. මොකද්ද එයාගේ ඩ්‍රීම් එක කියලා. අහනවා. ආද මොනවද ඕන?
කියන්න. 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 නිකම්මනේ කියන්න. මොනවද ඕනේ? ඔයාට. මොනවද ඕනේ? අහන මොනවද ඕනේ කියලා. මොකද මේ උස්සලා අත උස්සලා කරන්න කියන්න. කියන්න. අත උස්සලා කරන්න මොකද එයාට ප්ලේන් එකේ ආ. රට යන්න ඕනේ. එහෙනම් ප්ලේන් එකේ රට යන්න අම්මලා එක්කන් ගියේ නෑ අහන්න එක්කන් ගියේ නැද්ද එක්කන් යන්න. ඔයාලා කිව්වා එක්කන් කියලා කිව්වද ඔව්. කී පාරක් දිගටම කිව්වද? කියන්න. ඒක ඒ කියන්නේ ගෙදරදී කියනවාද මේ රට යන්න ඕනේ එහෙම ප්ලේන් එක යන්න ඕනේ ඒ රටකට යන්නද ඕනේ ප්ලේන් එක යන්නද ඕනේ ප්ලේන් එක යන්න ඕන. ඇයි යන්න ඕන? මෙහෙම තමයි ප්ලේන් එක පෙන්නන්නේ කියන්නේ ඇයි? ප්ලේන් එක පෙන්නන්නේ මෙහෙම ඔව් මෙහෙම ප්ලේන් එක පෙන්නන. ඇයි එහෙම යන්නේ? ඇයි මොනවා බලන්නද යන්නේ ඔයා? සීතල බලන්න. ප්ලේන් එකේ යද්දි සමහරක් විට මේ වටපිටාව පේන විදිය බලන්න සීතල බලන්න. හිම බලන්න. සීතල. සීතල ඕනේද සීතල සීතල ඕනේද දැන් මෙයා චිත්‍ර අදිද්දි හරි ලස්සනයි TikTok එකේ වීඩියෝස් අපි දකිනවනේ හරි එඩිටරව ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එක දක්වා මෙයා චිත්‍ර අදිනවා කවුද වීඩියෝ කරන්නේ ඔයා වීඩියෝ කරන්නේ නිකන් TikTok එකක් පටන් ගත්තා නෑ TikTok නෙමෙයි ඉස්සෙල්ලා පටන් ගත්තේ Facebook page Facebook. එක. නිකන් මගේ page එක තිබුණේ. ඒකේ දාන්න ගත්තා වීඩියෝ ටික ටික මෙයාට රසිකයෝ ඇති වුණා ඔව්. කීයක් ඉන්නවද followers දැන් 51900 1900ක් ඉන්නවා දිරිය අම්මා කෙනෙක් දිරිය පුතෙක් දිරිය පවුලක් මේ සෝෂල් මීඩියා වලින් හම්බෙච්ච උදව් ගැන මොකද කියන්න තියෙන්නේ අඳුරන්නෙත් නෑ ඒ ඉන්න කවුරුත්. හැබැයි මේ ලෝකේ අපිට තියෙන ඉඩ අපිට අඳුර ගන්න සෝෂල් මීඩියා උදව් කරනවානේ සෑහෙන උදව් කරා. අපිට කොච්චරක් ඉඩක් මේ ලෝකේ සමාජයේ තියෙනවද කියලා අඳුර ගන්න අපේ අනන්‍යතාවය ලෝකෙට අරන් යන්න අපේ වටිනාකම් ලෝකෙට පෙන්වන්න සෝෂල් මීඩියා වලට උදව් කරානේ කොල්ලා අගයක් නැහැ කියද්දි කොල්ලට වටිනාකමක් නැහැ කියද්දි සමාජය සමහරු උපතේදී නෑ උපතේදී මෙහෙම කියන්නම් අපි මෙහි නෙමෙයි මම මීගොඩ නෙමෙයි අපි හිටියේ කොවි ඉපදෙනකොට මිද්දෙනියේ අපිට ගමෙන් ආවේ ඔක්කොම විකුණලා කොවි හින්දා තමයි මීගොඩට ආවේ ඇයි ඒක මෙහෙමයි ඒකදී අපි ඉන්න වටපිටාවේ මිනිස්සු අහනවනේ ඇයි මේ වගේ බබෙකුට උගන්වන්න මහන්සි වෙන්නේ ඇයි ওই බබාට බෙහෙත් කරන්න මහන්සි වෙන්නේ සමහර මිනිස්සු අහනවා ඇයි ඔයා උදේ පාන්දර අපේ ඉස්සරහට එන්නේ මේ වගේ දරුවෙක් උදේ දකින්න කැමති නැහැනේ කවුරුවත්. මම නම් ආසයි. මගේ නම් දවසම ප්‍රබෝධමත් වෙනවා කොවිව දැක්කොත්. ඇත්තටම ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක කොවිගේ තාත්තයි මායි තීරණය කරා. අපි ඒ තිබ්බ දේවල් විකුණලා අපිට පුළුවන් විදියට මෙහෙට එනවා කියලා. මේ එහෙ ඉන්නේ මිනිස්සු. හැම තැනකම ඉන්නේ එතනම මිනිස්සු. ඉන්න මිනිස්සු. ඇයි මිනිස්සු එහෙදි වෙනස් වෙන්නේ? මෙහෙදි වෙනස් නොවි. ආත්මාර්ථකාමීද? තමන් ගැන විතරද හිතන්නේ? එහෙම දෙයක්වත් ඇති. මෙහෙදිත් මුණ ගැසෙනව ඇති. මෙහෙදිත් මුණ ගැහෙනවා නැත්තේ නැහැ. හැමතැනම ඉන්න මිනිස්සු එක එක જાතිය මිනිස්සු. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ කවද්ද අපිට මුහුණ දෙන්න වෙන්නේ. අපිට කවදා හරි දවසක මුහුණ දෙන්න වෙනවා. ඊට වඩා ලොකු දෙයකට. ඊට වඩා බරපතල දෙයකට. ඕගොල්ලන්ට මේ විපතක් වෙලා තියෙන්නේ කියලා හිතනවා නම් ඒ හිතන කෙනාට ඊට වඩා විපත් ගොඩක් වෙලා තිනවා ඊට වඩා වෙන්නත් පුළුවන්. අපි අපේ වැඩේ කරන් ඉන්න ඕනේ. අනිත් එක්කෙනාගේ වැඩේ කරන් ඉන්න ඕනේ. අපේ දරුවා අපිට මැණිකක් නම් නේ අපේ දරුවා ලෝකෙට මැණිකක් කරන හැටි අපි දන්නවා නම් තව කාටවත් චරිත සාධක දෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍යතාවයක් නැහැ. දැන් ඕගොල්ලෝ පෙන්නලා තියෙන ලෝකෙට මොගොල්ලෝ කවුද කියලා. හොඳටම ඇති. තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි කොවි යනවා ලෝකෙටම මට හිතෙන විදිහට මේ චිත්‍ර අපි ලෝකෙට මරයි යන්න මම උදව් කරන්න සෝෂල් මීඩියා වලින්. තව එක දෙයක්. මෙයාව රටෙක් අයන්න මම උදව් කරනවා. මම ටිකට් එකක් දාලා දෙනවා. අම්මටත් යන්න පුළුවන් කොවිත් එක්ක. ගිහින් එන්න පුළුවන්. තාත්තට යන්න පුළුවන්. අපි ඉක්මනින්ම ආයතනයක් එක්ක කතා කරලා කොවිඩ් ටිකට් දෙනවා. ප්ලේන් එකේ යන්න. හරි. රට යන්න කොවිඩ් අපි ඒ සියලු දේවල් ටික කරලා දෙන්නම් අම්මේ. හරි. ඒ හීනෙට යන්න මම උදව් කරනවා. දිගින් දිගටම තව හීන තියෙනවා නම් මෙයාට ඒ හීන වලට යන්න අපහසුතාව આવොත් අපි ඉන්නවා ශක්තියක් වෙන්න ඕන දෙයකට. අපේ දොර ඇරලා තියෙන මේ ස්ටුඩියෝ එක මේක කලාගාරයක් ක්‍රියේටර් ස්ටෝ එක තියෙන මෙහි. ඒ ක්‍රියේටර් ස්ටෝ එකෙන් මෙයාට තව වැඩ කරගන්න පුළුවන් ඉතින්. ඕනේ දෙයකට අපිත් එක තමයි. මේක මේ මාව ප්‍රොමෝට් කරගන්න කරන දෙයක් නෙමෙයි. කොවිව ප්‍රොමෝට් කරන්න කරන දෙයක්. මට ඕනේ මාව නෙමෙයි කොවිව ප්‍රොමෝට් කරන්න. මට තව ප්‍රොමෝට් වෙන්න දෙයක් නැහැ මේ ලංකාවේ. කොවිලා වගේ තව 100ක් මේ වීඩියෝ එක බලන ඔබේ ගෙදර ඉන්නව ඇති. ඒ කොවි බෙලියට ගන්න අරගෙන ලෝකෙටම පෙන්වන්න. කොවිඩ් චිත්‍ර අඳින්න පුළුවන් ඇති. ගෙදර ඉන්න ඔබේ දරුවට මීට වඩා හැකියාවක් ඇති. ඩිසේබල් කියන්නේ වචනයක් විතරයි. ඩිෆරන්ට්ලි ඒබල්ඩ්. තවත් වැඩියෙන් අපිට බැරි දේවල් එයාලට පේනවා. අපිට මේ සියල්ල තිබිලා අපිට පේන්නේ එකමානේ.
මේ සියල්ල නැති එයාට කොච්චර මානයක් පේන නැද්ද? පුදුමාකාර ජීවිතේ. කවදාකවත් වටනවද? නැහැ. වැටේද? නැහැ. දැන් කොහෙත්ම නැහැ. අවසාන වශයෙන් කොබිගෙන් අහන්න. එයා මට ආදරේද කියලා කොච්චරක් ආදරේද කියලා. කොච්චර ආදරේද ඔයා? ගොඩක් ආදරේද? කියන්න. කියන්න ආදරේ. හ්ම්. හ්ම්. කොච්චරද? ගොඩක්ද? කියන්න ගන්න ගොඩාක් කියලා. කියන්න. කියන්න. ආදරේ. ආදරේ. ඕකේ. මාත් වඩා ගොඩක් ආදරේ. I love you. good boy. ගොඩාක්. good boy my boy. අපි කොවිගේ දක්ෂතා ඇගෙව්වා වගේ. අම්මලට පොඩි පණිවිඩයක් තියෙනවා ඔයාගෙන්. ඔයත් අම්මගෙන්. දරුවෝ දෙන්නේ. දුවෙක් ඉන්නවා. දුවට වයස? 15යි. මෙයාට වයස 10යි. 10යි. දිරිය මවක්. තාත්තත් දිරිය පියෙක්. ඔබ තාත්තගේ හඬත් ඔබට තියෙන්නේ. දැන් තාත්තා නැහැ මෙතන. තාත්තා ඉන්නව බලාගෙන. නිකම් මතක් කරනවා. ඔයාගේ එයාගේ මේ ජීවිතේට මුහුණ දුන්න එකෙන් පණිවිඩයක් අම්මලට මේ වීඩියෝ එක බලන්න. විශේෂයෙන්ම මේ වගේ බබෙක් ඉන්නවනම් ඉස්සෙල්ලම වෙන්නේ කඩම් වැටෙන එකනේ අපි. අයියෝ මෙහෙම බබෙක් ආවා කියන එකෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වගේ බබාලා ඉන්නවා කිසි දෙයකට බය වෙන්න එපා. ඔන්න අද මොටිවේෂන් එක දෙනවා ලෝකෙට මේ වගේ බබාලා තමයි මේ ලෝකෙ ඉන්න වෙනම මානයක් තියෙන සුපිරි වැඩෝ කියලා. මේ කොබීගේ ආඩ් දැක්කම ඒක ඔබට පේනවා. ඉතින් මේ වගේ වැඩෝ ඉන්නවා නම් එන්න කතා කරන්න නේ. මට කතා කරන්න මම ලෝකෙටම පෙන්නන්න කිසිම දෙයක් නැහැ. ආයේ දුක් වෙන්න උදේට දැක්කහම මට නම් ප්‍රබෝධයක් එන්නේ කොබීව. ඔබටත් එහෙම එන්න ඕනේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම. එහෙම එන්නේ නැත්නම් ඒක ඔයාගේ මුල අවුලක් නේ. ලේවල අවුලක්, ධම්ම අවුලක් තියෙන්නේ. ඒක නිසා අපි ඒක වෙනස් කරගන්න ඕනේ. මේ සමාජයේ ඉන්න හැම ළමයෙක්ටම ගෞරව කරන්න ඕනේ. හැම ළමයෙක්ම මේ ලෝකෙට ආශිර්වාදයක් කියන්න. මට කියන්න තියෙන්නේ මගේ ජීවිතේ මේ පුතා කියනවට වැඩිය මෙයා තමයි මගේ ආදරේ, මගේ විශ්වාසය, මගේ උත්සාහය. ඒකේ ගුරුවරයා මං කෝබිගෙන් දකිනවා. මෙයා තමයි ඒවයි ගුරුවරයා මගේ. කියන්නේ මම කඩන් වැටෙන්නේ නැහැ. මං කොච්චර ආදරේ දෙන්න ඕනද කියලා. ළමයි තමයි ගුරුවරයා වෙන්නේ අම්මලට සමහරක් වෙලාවනේ. ඇත්තටම. ඉතින් ගෙදරදී හරියට දැන් මේ පාසලක් නැහැ කොබීට. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් කොබීට උගන්වන්න මතක ශක්තිය වර්ධනය කරන්න ක්‍රියාකාරී ඇක්ටිව් ෆිසිකලි ෆිට්නස් එක අරන් දෙන්න කොබීට හැකියාව තියෙන ගුරුවරයෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි එහෙම නැත්නම් අපේ පාරම්පරික වෙද මහත්තයෙක් හරි ආයුර්වේද වෙද මහත්තයෙක් හරි කමෙන්ට් එකක් දාන්න පල්ලෙන් සම්බන්ධ කරගන්න ඔබ දන්න කෙනෙක් හරි ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නනේ. දැන් ඒ වගේමයි හැම අම්මා කෙනෙක්ටම කියන්නේ ගුරුවරයා ළමයි කරගන්න ගුරුවරයෙක් වෙන්න ළමයින්ට. එතන හැදෙනවා ලස්සන සමාජයක්, ලස්සන කලාවක්. ඔබ තුල ඒක දැන් අම්මා කෙනෙක් විදිහට තිබිලා කොවිට ගිහිල්ලා තියෙනවා. ඔයාගේ ඇතුලේ තියෙන කලාවනේ තියලා තියෙන අම්මගේ කලාවනේ නේ. ඒකට ඔයාට ඒව තේරෙනවා. ඔයා උදව් කරනවා එයාට TikTok එකෙන් ගොඩ යන්න. එහෙම වෙන්න පුළුවන් නම් හැම අම්මා කෙනෙක්ම අර සුපර් මම් කියන්නේ නේ. So you are a super mom. වඩත් අප්පුඩක් ගහනවා. දිගටම කොවිට ඉන්න හැමදාම. මමත් කොවිට ඉන්නවා. අපි කවද්ද ආයෙ හම්බෙන්නේ? මං එන්නම් කොවිගේ ආර්ට්ස් බලන්න ගෙදරට. එන්න. ඒ වගේම අපි රට යද්දී ඉක්මනින් හම්බෙමු. මාත් එන්නම් try එකක් දෙන්නම් එන්න. රට යන්න දෙනවා. මාත් එන්නම් Thank you. මමත් try එකක් දෙන්නම් එන්න. මට බැරි වුණොත් කොවිව අනිවාර්යෙන් මම රට යවනම තමයි මේ අවුරුද්දේ. කොහොම හරි යවනවා. එහෙනම් bye. ජය වේවා. bye. bye. Fine. අම්මා. අයිබෝන්. අයිබෝන්.